Hello traders. ඉතින් අන්න සාදරයෙන් පිළිගන්න අපේ එන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් අලුත් 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 වීඩියෝ එකකින් ඉතින් අද කතා කරන්න යන්නේ වැලි ෆෙයා වැලි ගැප් එක හරියටම අඳුරගන්නේ කොහොමද කියලා. ඉතින් මාකට් එකේ ගොඩාක් තැන්වල ෆෙයා වැලි ගැප් හැමතැනම තියෙනවා. ඒ හරියම ෆෙයා වැලි ගැප් එකක් හොයාගන්න තාම හරියටම කවුරුත් දන්නේ නැහැ. හරි අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ කොහොමද වැලි හරියම ෆෙයා වැලි ගැප් එකක් තෝරගෙන එන්ට්‍රි එකක් ගන්න කියලා. ඉතින් ඔයත් තාම අපේ එන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන subscribe button එක ඔබලා bell icon එක ඔබාගෙන තියාගන්න අපේ අලුතෙන් එන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. හරි. අපි වැඩි කතා නැතුව අපි යන් අපේ අද වීඩියෝ එකට. ඉතින් හරි අද මම මෙතන chart එකක් ගෙනල්ලා තියෙනවා මේ බලන්න. මේක එන up trend එකක් කියන මාකට් එකක් තමයි මම මේ දැන් ඇතලා තියෙන්නේ. හරිද? up trend එක නේද? මේක තමයි අපේ ඔන්න ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන්න තියෙන මාකට් එක. හරි. අපි මුලින්ම කතා කරමු අප් ට්‍රෙන්ඩ් එක ෆෙයා වැලි ගැප් එක. මුලින් ෆෙයා වැලි ගැප් එක ගැන කතා කරනවා. ෆෙයා වැලි ගැප් එක හැදෙන්න නම් 3 කැනල් පැටර්න් එක. ඒ කියන්නේ කැනල්ස් තුනක් එකතු වෙලා තමයි මේ ෆෙයා වැලි ගැප් කියන එක හැදෙන්නේ. අපි මුලින් මේ ෆෙයා වැලි ගැප් හැදෙන විදිහ පොඩ්ඩක් කතා කරන්නේ. දැන් මෙතන ඇඳලා තියෙන වලට පේනවද? මම පොඩ්ඩක් මේක අයින් කරගන්නම්. හරි. මම මෙතන කැනල්ස් තුනක් ඔන්න අරන් තියෙනවා. හරිද? මෙන්න මේ රෙඩ් කැනල් එක සහ බුලිෂ් කැනල් තුනක් තියෙනවා. දෙකක් තියෙනවා. සෝරි. හරිනේ. එතකොට මේ බලන්න මේ මැද කැනල් එක. මේක අපි කතා කරන මේ තමයි ෆස්ට් කැනල් එක. මේ තර්ඩ් කැනල් එක මේ තමයි සෙකන්ඩ් කැනල් එක. එතකොට මේ ෆස්ට් එකයි තර්ඩ් එකයි මේ පළවෙනි කැනල් එකයි තුන්වෙනි කැනල් එකයි අතර තියෙන මේ බුලිෂ් කැනල් එක. මේ බුලිෂ් කැනල් එකේ මේ වලට පේනවද? මෙතන උඩින් මේ විග් එක අතර. බලන්න මෙතනයි. වරින් දාලා. මෙතනයි. මේ යට. මෙතන විග් එකක් නැහැ නෙමෙයි. මෙතනයි. පොඩි කැප් එකක් තියෙනවා. හරිද? මෙන්න මේ මැද කැනල් එක මේ ඔක්කොම අතර. ඒ බලන්න මේ විග් එක ගහලා මෙතනට. ඒතර මෙතන හිස් නෙමෙයි. මේ තැන හිස්. හරිද? මෙන්න මේ හිස් තැනට. ඔන්න හිස් තැනට අපි කියනවා ගෑප් එකක් කියලා. ෂෙයා විලි ගෑප් එකක් කියලා අපි කියනවා. හරිද? ෂෙයා විලි ගෑප් එක. ෂෙයා විලි ගෑප් හැදෙන්නේ අන්න ඔය විදිහට. බෙයාරිස් පැත්තෙත් එහෙමයි. මේ බුලිෂ් ෂෙයා විලි ගෑප් එක. මේ බා මේකෙත් එහෙමයි. මේකෙත් මේ බා මෙතන උඩින් තියෙනවා. මොකද මේ ලෝ එක තියෙනවා මෙතන. හයි එක උඩින් ගහලා තියෙනවා. එතන මේ යටයි. මේ බලන්න. ඔන්න යට තියෙනවා ඔන්න ગેප් එක. මේක තමයි අපි කතා කරන ෆෙයාවිලි ગેප් එක. හරිනේ. දැන් අපි හරිම ෆෙයාවිලි ગેප් එකක් හොයාගන්නේ කොහොමද කියන්නේ. හරි. ඉතින් ෆෙයාවිලි ગેප් එක ඔන්න දැන් අඳුරගත්තා. දැන් ඒ බලමු හරිම කොහොමද ෆෙයාවිලි ગેප් එක මාකට් එක හොයන්නේ කියලා. හරි. මුලින්ම වලට වෙනවා මම මෙතන හදන් තියෙන මෙතන ලෝ එක තියෙනවා. මෙතන හයි එකක් තියෙනවා. හරිනේ. මෙතන පටන් ගත්තා මෙතන තියෙනවා ලෝ එක හයි එකක් තියෙනවා. ආයි ඔන්න මේ ලෝ එක කඩගෙන ලෝ එකක් අහලා තියෙනවා. අපි කලින් වීඩියෝ වල කතා කරා මාකට් ස්ට්‍රක්චර් එක ගැන. ඒ වීඩියෝ එක බැලුවේ නැත්තම් ඒ වීඩියෝ එක දැම්ම බලලා එන්න. හරි. දැන් ඊට පස්සේ මෙතන ඔන්න හයි එක බ්‍රේක් කරලා උඩ ගියා 6 හයියක් ආවා. මෙතන නැගත ඔන්න ආයි මොකද 6 ලෝ එකක්. දැන් අප් ට්‍රෙන්ඩ් එක නම් 6 ලෝ 6 හයිස් තමයි එන්නේ. ඔන්න 6 හයියක් 6 ලෝ 6 හයි ගාලා මාකට් එක ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට මෙතනදී මෙන්න බලන්න මේ ලෝ එක බ්‍රේක් කරලා තියෙන්නේ. මේක බ්‍රේක් කරලා තියෙන අන විග් එකකින්. මම ඒක ඇන්දේ නෑ තාම. විග් එකකින් තමයි බ්‍රේක් කරලා තියෙන්නේ. හරිද? එතකොට අන්නේ විග් එකකින් මේ වගේ පූරකින් හරිද කැනල් වල දැකලා ඇති පූරකින් විග් එකක් කියලා අපි කියන්නේ. ඒ විග් එකකින් ක්ලෝස් වුණොත් එතන අපි තියනවා ලික්විඩ් කියලා. හරිද? මෙන්න මේ දැන් ලික්විඩ් ස්විප් එකක් තියෙන්න ඕන. හරිද? ෆෙයාර් එකක් හැදෙනවා. යටින් ලික්විඩ් ඔන්න තියෙනවා. හරිද? ලික්විඩ් මේක අරන් දිනවනේ මේ. මෙතන ලික්විඩ් අරන් තියෙනවා. අන්න මේක හරි. ලික්විඩ් අරන් තියෙනවා. ඊට පස්සේ ඒ ලික්විඩ් ගත්ත. මේ ඉතින් මූව් එක මේ ඉතින් ලික්විඩ් ගත්ත ඉම්පල්ස් එක තමයි මේ දැන් පිහින් ගිහින්. හරිද? ඔන්න ඕකට තමයි දැන් ෆෙයාර් එකක් හොයන්නේ. දැන් ඔයාලට පේනවා මේ මෙතන තියෙන අතු කතා කරා ඔන්න. ඔතන තමයි ෆෙයාර් එකක් තියෙන්නේ. හරිනේ. ඒක අපි දැන් කතා කරා. හරි. එතකොට ෆෙයාර් එකක් අපි මෙන්න මේක තමයි නේද? හරිද? අතට දාලා මම මේ විදිහට බොක්ස් එකක් ඇඳලා පෙන්නන්නම් ඔයාලට. හරි. ඔන්න ෆෙයාර් එකක්. හරි නම් ඔය ෆෙයාර් එකෙන් 100ට 50. ඒ කියන්නේ මේ ෆෙයාර් එකක් විදිහින් ලකුණු කරලා තියෙන්නේ. හරියටම 150ක් මේකෙන් ෆීල් කරන්න මාකට් එක එන්න ඕන. සමහර අවස්ථාවලදී මේක මෙතන ටච් කරලා යන්න පුළුවන්.
හැබැයි හරියටම මෙන්න මේ ෆෙයාරිලි ගැප් එකේ හරියට 50ක් වගේ ගන්න මාකට් එක එනවා. සමහර වෙලාවට මේව මාකට් එක කඩාගෙන ගිහිල්ලා පල්ලෙට ෆෙයාරිලි ගැප් එක කඩලා ඊට පස්සේ යන්න පුළුවන්. එතකොට මේ ෆෙයාරිලි ගැප් එක 100%ක්ම සම්පූර්ණ කරලා තමයි යන්නේ. හැබැයි ගොඩාක් මම දැකලා තියෙනවා ෆෙයාරිලි ගැප් එක 50ක් ක්ලියර් කරලා තමයි යන්නේ. මේ වගේ අවස්ථාවක් තියෙනවා. මෙහෙම ෆෙයාරිලි ගැප් ටච් කරලාම එතනින්ම ටච් කරලා යන අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ වගේ 50 තමයි මම නම් හොඳ එන්ට්‍රි එකක් ගන්න බලන්න. හරිද? නැත්නම් 50ක් කියලා හිතන්න හරි ගමන්නේ කොහොමද ෆෙයාරිලි ගැප් එකේ ඔන්න ටච් කරලා ඔන්න ඔයගේ මාකට් එක මේ තැන් වල මේ ගිය මූව් එක මේ යන මූව් එකෙත් ෆෙයාරිලි ගැප් තියෙන්න පුළුවන්. හරි දැන් මෙතන ලික්විඩ් ගත්තානේ මේ තැන් වල මේ. මෙතන ලික්විඩ් ගත්තානේ. එතකොට මේ තැන් වලත් ඔයාලා බලන්න අර පොල් ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා මාකට් එක කොහමද මේ විදිහට ගමන් කරලා තියෙන පොල් ටයිම් ෆ්‍රේම් වල මේ ගිය වේව් එක මේ ගිය වේව් එක මේ විදිහට තමයි ගමන් කරලා තියෙන්නේ. එතකොට ඒකෙදි ඔය ඉන්ඩියුස්මන්ට් අපි කතා කරා නම් කලින් වීඩියෝ බලන්න ඔයාලා හොඳට අපි කතා කරේ ඉන්ඩියුස්මන්ට් ගැන ඔන්න ඔය මාකට් එක මේ ඉන්ඩියුස්මන්ට් ගත්ත කියන්නේ මේ මාකට් එකේ ලික්විඩ් තමයි අරන් තියෙන්නේ. හරි එතකොට අන්න ඒක තමයි ලික්විඩ් කියලා අපි ගන්න. හරිද? ඒ තැන් වලදී මෙන්න මෙතන එතකොට ෆෙයාර් වැලියු ගැප් තියෙන්න පුළුවන්. හරිද? හරි. දැන් අපි ඩවුන් ට්‍රෙන්ඩ් එක ගැන කතා කරමු. ඩවුන් ට්‍රෙන්ඩ් එකේදී ওই විදිහම තමයි. ඔයාලට පේනවනේ මෙතන මේ. මෙතන හයි එක තියෙනවා. හයි එක ඊට පස්සේ ලෝ එකක් ගහලා තියෙනවා. ඔන්න ආයි මේ හයි එක බ්‍රේක් කරලා මේක ගිහලා තියෙන. එතකොට ඒක ආයි හයියක් එනවා. ඊට පස්සේ නැවතත් පල්ලයට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ලෝ එක බ්‍රේක් කරාගෙන මේක ලෝ එකක් එනවා. මේක ඊට පස්සේ මේ හයි එකට වැඩි පහලින් තියෙන නිසා ලෝ හයි එකක් එනවා. ඊට පස්සේ ලෝ හයි ලෝ එක ගහලා තමයි මාකට් එක ගිහලා තියෙන්නේ. හරි. මෙතන ඔයාලට පේනවා. එන්න බෑ. කලින් කතා කරා වගේ ඔන්න ලික්විඩිටි අරන් තියෙනවා. දැන් ලික්විඩිටි අරන් තියෙනවා සහ ඊට පස්සේ මෙතන මේ ඔන්න ෆෙයා වැලියු ගැප් එකක් තියෙනවා. හරිනේ. මම ඒක මේ විදිහට දා ගන්නවා. ඔන්නම දාගන්න. හරි. ඔන්න එතන ෆෙයා වැලියු ගැප් එකේ තියෙන ලික්විඩිටි ගත්තා. අන්න ඒ ආපු ස්ට්‍රක්චර් එකේ මෙදී මේ ආපු ඉම්පල්ස් එකේ ඔන්න අපි දැන් ඉන්නවා. මෙතන 150 හෝ මේ විදිහට මෙතනින් බවුන්ස් එකක් දෙන්න පුළුවන්. හරි අපි මෙතනින් කතා කරා හරි විදිහ නම් 150ක්. හරි. ඔය විදිහට ඔන්න තියෙනවා. ඊට පස්සේ මාකට් එක ඔන්න යනවා. ආයෙ අපි කතා කරා මේ තැන් වල. මේ වේව් වල තියෙන්න පුළුවන්. අර කතා කරා පොල් ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා බලන්න. මේ දැන් මේ තියෙන වේව් එක තියෙන. තනි ඉරි කැලලන්නේ කොහොමද? ඒතර පොල් ටයිම් ෆ්‍රේම් වල පෙන්නන්නේ මේ විදිහේ ලස්සන chart එකක්. ඔන්න ඔහොම. හරිද? ඒතර මේ තැන් වල මේ තියෙන මේ උඩ මේ තැන් වල තියෙන්නේ ඉන්ඩියුස්මන්ට් නැත්නම් ලික්විඩිටි තමයි මේ තැන් වල තියෙන්නේ. හරිනේ පොල් ටයිම් ෆ්‍රේම් වල ඉඳලා බලන්න. ඊට මෙතන ඔයාලට පේන. මේ තැන් වල අනිවාර්යෙන් තියෙනවා පුළුවන් ෆෙයාර් වැලියු ගැප්. අනිවාර්යෙන් තියෙන ඕඩර් බ්ලොක් ෆෙයාර් වැලියු ගැප් තියෙන්න පුළුවන්. අපි කතා කරනද අපේ මාතෘකාව තියෙන වට මේ ෆෙයාර් වැලියු ගැප් කතාවනේ. හරිනේ. එතකොට අපි ඕඩර් බ්ලොක් ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. දැනට අපි ෆෙයාර් වැලියු ගැප් තමයි කතා කරන්නේ. හරි. ඒතර ඔයාලා දැන් දන්නවා අප් ට්‍රෙන්ඩ් එක සහ ඩවුන් ට්‍රෙන්ඩ් වල ෆෙයාර් වැලියු ගැප් වල රූල්ස් ටික. හරි දැන් අපි මේක ලයිව් chart එකට කියලා බලමු කොහොමද හැදෙන්නේ කියලා. හරි ඉතින් මම මොනවද දැන් ලයිව් මාකට් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේ බාර් රීප්ලේ එක දාලා තමයි දැන් මම පෙන්වන්න හදන්නේ වැඩි වලට සර්වර් කොට කර මාකට් එක මූව් වෙනවත් එක්ක. හරි. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ වගේ මාකට් එකක් තමයි දැන් තියෙන්නේ. ඒතරවල මෙතන පේන්නේ මොකද? මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිනේ. එන ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙන්නේ. එතන මෙතනදී ඔයාලට පේනවා මේ මෙන්න මේ ලෝනේ තියෙන්නේ. ඔන්න මෙතනදී මොකක්ද? මෙන්න මෙතනදී කල්ලා තියෙනවා ලොකු විත්තියකින් මේ. ඒ කියන්නේ අපි කතා කරපුවා මොකද? අපි කතා කරපු ලික්විඩ් තමයි උතන තියෙන්නේ. හරිනේ. ලික්විඩ් අරගෙන මාකට් එක දැන් ඔන්න දැන් අප් වෙලා තියෙනවා මෙතන. මේ තැන් වල අප් වෙලා තියෙනවා. හරිනේ. එතකොට දැන් අපි හොයන්න ඕන ෆෙයාර් වැලියු ගැප් දැන්. දැන් මේ තැන් වල ඔන්න ෆෙයාර් වැලියු ගැප් නෑ තාම. දැන් ඔන්න මෙතන තියෙනවනේ මේ. මෙයා වේව් එක මොකක්ද? මෙහෙමනේ කියලා තියෙන්නේ මේ. එතන මෙතන තමයි දැන් අපි ඊළඟ ඉන්ඩෝස්මන්ට් නැත්තම් ලික්විඩිටි තියෙන තැන. හරිනේ. දැන් ඔතන අපි බ්‍රේක් කරනකම් බලන් ඉන්න. හරි. ඔයාලට ඔන්න පේනවා. දැන් එතන මොකද? මාකට් එක ඔන්න බ්‍රේක් වුණා. බ්‍රේක් එකලා තියෙනවා. මොකද ලයින් එකක් ඇදලා පෙන්නන්න මේ විදිහට. රයිට්. හරි. මම බ්‍රේක් වුණා ෆෙයාර් වැලියු ගැප් එකක්. දැන් අපි බලමු කොයිද හැදෙන්නේ කියලා. හරි. ඔයාලට පේනවා මෙන්න මෙතන. මෙන්න මෙතන මේ කැනල් එක බලන්න. මෙන්න මෙතන. මෙතන
මෙතන තියෙන ලෝ එකයි මෙන්න මේක අතර තියෙන ස්පේස් එක. ඕක අපි ඔන්න අපේ ෆෙයාරිලි ගැප් එක ඇතුළට ගන්න පුළුවන්. හරිනේ. එතකොට අපි දැන් බලමු මාකට් එක උතනට එයිද කියලා. හරි. ඔයාලට පේන ඔන්න channel එක ගැහුවා මේක රෙඩ් කැනල් එකේ බිග් ටී එකකින් හරියටම ඊට ලික්විඩ් වගේ ගන්න තමයි වෙලා තියෙන්නේ. මාකට් එක ඔන්න 150 නෙමෙයි 170ක් විතර පිල් ගන්න මාකට් එකේ මුදා ෆෙයාරිලි ගැප් එක ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට අපි දැන් ඔතන එන්ට්‍රි එකක් ගන්න කොහොමද? එන්ට්‍රි එකක් ගන්න ලෝ ටයිම් ෆ්‍රේම් වලට තියලා බලන්න පුළුවන්. සොච් එකක් හරි සිට් එකක් හරි දෙනවා බලන් ඉඳලා ඔන්න දැන් මෙතනනේ. දැන් 150 හරි ෆෙයාරිලි ගැප් මෙතනින් හරි කියලා හිතන්නකො. මම දැන් තියලා මොකද අපේ මෙන්න මේ හයි එක මේ තියෙන හයි එක තමයි දැන් අපි ටාගට් කරන්නේ. හරිද? හයි. මම දැන් එන්ට්‍රි ගන්න විදියත් දැන් ඔයාලට කියලා දෙනවා ගුවන්. හරි. ඔතනින් තියලා ඔයාලට සේෆ්ටි ගන්න නම් මෙන්න මේ ලෝ එකට තමයි තියන්න ඕනේ. නැත්නම් ඔයාලට පුළුවන් මේ ෆෙයාරිලි ගැප් එකට මේ යට තියෙන මෙතනට තියන්නත් පුළුවන්. මම නම් කියන්නේ මෙන්න මෙතනට තිබුණා හොඳයි. ඔක තියලා ගන්න. හරි. හයි බලන්න. දැන් අපි කතා කරන අරගේ තවත් ෆෙයාරිලි ගැප් හැදෙන්න පුළුවන් කියලා යන මාකට් එකේ. හරිද? එතකොට තව ෆෙයාරිලි ගැප් මේ මාකට් එකේ හැදෙන්න පුළුවන්. නිර්මාණය වෙන්න පුළුවන්. හරිද? දැන් බලන්න ඔන්න දැන් මාකට් එක යන ගමන් තියෙන්නේ. අපි ටාගට් වල එවි කියලා. හරි. ඔන්න බලන්න ටාගට් එක ඔන්න ලස්සනට ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට මේ හැබැයි හැම ෆෙයාරිලි ගැප් එකෙම වෙන්නේ නැහැ. හරිද? මෙන්න බලන්න මෙතන. මේ ෆෙයාරිලි ගැප් එක මේදී ඔයාලට පුළුවන් මෙන්න මෙතනත් ෆෙයාරිලි ගැප් එක කියලා ලකුණු ගන්න මේ මෙතන ෆෙයාරිලි ගැප් තියෙනවා මේ. එතකොට මොකක්ද ඒ කරලා තියෙන්නේ? මාකට් එක මම කියනවා කඩාගෙන ගිහිල්ලා යන්න පුළුවන් කියලා. හරි දැන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා මේ මාකට් එක. දැන් උනේ ගිහිල්ලා තියෙන මොකද අපේ හරි මේ දින හරි වැලිඩ් ෆෙයාරිලි ගැප් එක මෙතන. ඒතර මාකට් එක අනිවාර්යෙන් මෙතනට යන්න දෙපේ මාකට් එකේ. ඒක නිසා මෙන්න මේ ෆෙයාරිලි ගැප් ගන්න නැතුවත් මාකට් එක අපේ ටාගට් එකට යන්න පුළුවන්. හරිනේ. එතන හැම ෆෙයාරිලි ගැප් එකම වැඩ කරන්නේ නැහැ. මේ වගේ තැන්වල ෆෙයාරිලි ගැප් තමයි හරියටම වැඩ කරන්නේ. එහෙනම් ලික්විඩ් ගත්ත. එතන මේ තැන්වල මේ බං ලික්විඩ් අරගෙන නැහැ නෙමෙයි. කරනවා. හරි. ඊට පස්සේ අපි බලමු තව ෆෙයාරිලි ගැප් එකක් මාකට් එකේ අප් ට්‍රෙන්ඩ් එකට බලමු හැදෙනවද කියලා. හරි දැන් අපි අර මේ ෆෙයාරිලි ගැප් එකේ එන්ට්‍රි ගත්ත තැනමයි ඉන්නේ. ඉතින් එතන මට තව එන්ට්‍රියක් තියෙනවා මේ බලන්න. මෙතන මොකක්ද මාකට් එක? මාකට් එක මෙහිම අප් මූව් එකේ ඇවිල්ලා මාකට් එක මෙන්න මේ ලෝ එකට ඇවිල්ලා ආයි ලෝ හයියක් ගාලා ඔන්න මේ ලෝ එක කඩලා තියෙනවා. ලෝ එක කඩලා තියෙන්නේ මේ බලන්න වික් එක. ඒ කියන්නේ ලික්විඩිටි කියලා දැන් අපි දන්නවා අපි කතා කරපුවා පාත් එකත් එක්ක. ඒතකොට මේ දැන් ඔන්න ලික්විඩිටි ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා ෆෙයාරිලි ගැප්. අපි ඒක ලකුණු කරගමු. ෆෙයාරිලි ගැප් එක. ඉතින් අපි හරියටම ෆෙයාරිලි ගැප් එක ලකුණු කරගන්න ඕනේ. ඔන්න ෆෙයාරිලි ගැප් එක දැන් උතන ටච් කරන එක අපි බලන් ඉන්නවා. අර ටච් වෙයිද කියලා. හරි. තුන මාකට් එකේ මේ බා 150 වගේ පේන්න ගන්නට ඇවිල්ලා තියෙනවා. ඒතර අපි මොකද මෙතනින් එන්ට්‍රි ගන්න බලන්න. එන්ට්‍රි එකට මොකද මෙන්න මේ හයි එකට මේ හයි එකට තමයි අපි දැන් ටාගට් කරන්නේ. නේද? බලමු ගත් හරියයිද කියලා. අපි ස්ටොප් ලොස් එක තියන්නේ මෙතනට හරි නැත්නම් මෙතනට හරි. හරිද? මේකද අපි එකට දෙකක් වගේ කරන නිසා මම මෙතන කියන්නම්. ඔයාලා රිස්ටෝර් රේට් එක මේ එකට දෙකක් තියෙනවා. හරිද? නැත්නම් වැඩක් නැහැ. රේට් ගන්න එපා. එකට දෙකක් නැත්තම්. හරිද? ඒ කියන්නේ මේ ස්ටොප් ලොස් රේඩිය මේ තියෙන ප්‍රොෆිට් එක කියන්නේ අපි ටාගට් එක තියෙන්නේ එකට දෙකක් වගේ තියෙනවා නේද? හරි දැන් අපි බලමු අපි ටාගට් වලට එරි කියලා. අන්න බලන්න තනි කැනල් එකේ වන්න ගියා අපේ ටාගට් වලට. හරිනේ. ඒතර දැන් ඔයාලා තේරෙන හරිම වැලි ෆෙයාරිලි ගැප් එකක් තෝරගත්තොත් හරියට මෙතනින්ම තමයි මාකට් එක අප් වෙන්නේ. හැමතැනම මේ වලන් වල මෙතන ෆෙයාරිලි ගැප් තියෙනවා. හැබැයි ලික්විඩිටි ගත්ත දැන් නෙමෙයිනේ. එතකොට මේ ෆෙයාරිලි ගැප් අපිට වැලිඩ් ෆෙයාරිලි ගැප් කියන්න බෑ. ඉම්බැලන්ස් තමයි. ෆෙයාරිලි ගැප් කියන්නේ ඉම්බැලන්ස් නේ. හරිද? ඉම්බැලන්ස් තිබ්බට තිබ්බ බලයට අපි එන්ට්‍රි එකක් ගන්නෙ නෑ. මේ වගේ තැනක් වෙන්න ඕන. හරිද? ෆෙයාරිලි ගැප් එකේ මෙන්න අපි තව තියෙන එන්ට්‍රි දෙකක් කියන SNC පාත් එකේදී ගොඩක් තියෙනවා එන්ට්‍රි ගන්න. අපි ඒවා අපේ ඉස්සරහා වීඩියෝ වලට කතා අපේ channel එකෙන් කතා කරන එක තමයි ගෝලා අපේ channel එකත් එක්කම දිගටම රැඳෙන්න අපි subscribe කරලා bell icon එක දාලා තියාගෙන තියන්න කියලා. හරි අපි බලමු දැන් down trend එකට කොහොමද අපේ entry එකක් ගන්න කියලා.
හරි. ඔන්න අපි දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ෆෙයාර් ගෑප් තමයි හොයන්නේ දැන්. හරිනේ. දැන් මුලින් බලන්න මොකද මෙතන මාකට් එක ගිහිල්ලා තියෙන්නේ කොහොමද කියලා. හරි. දැන් මෙතන නම් මාකට් එක ඔන්න අප් මූව් එකක් තමයි තියෙන්නේ. හරිද? අප් මූව් එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. හරි. ඔයාලට මෙතනින් පේනවද? බලන්න පොඩ ඔයාලා ලුක් කරලා බලන්න සූම් කරලා. මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මාකට් එකේ මෙන්න මේ හයි එක බ්‍රේක් කරලා තියෙනවා මේ වීක් වලින්. හරිද? මේ වීක් වලින්. ඒ කියන්නේ මෙතන තියෙන මොනවද? ලික්විඩිටි අපි කතා කරා. හරිද? මේ තැන්වල මේ බලන්න මේ හයි එකේ මෙන්න මේ ඉන්ට්‍රස්ට්මන්ට් අර ඒ කියන්නේ මේ තැන්වල තියෙන ලික්විඩිටි. හරිනේ. එතකොට දැන් මෙතන බලන්න මේ බුලිෂ් පැත්තට ෆෙයාර් ගෑප් එකක් තියෙන. එතන මේක කඩාගෙන ඇවිල්ලා තියෙනවා. අපි කතා කරමු රූල්ස් ටික නෑනේ මේ බලන්න. බුලිෂ් අතර යන්න මෙතන ලික්විඩිටි නෑ මොකුත්. මේකේ වැලිඩ් එක. ඉතින් මේ ෆෙයාර් ගෑප් එක නෑ. ඔන්න ඒකත් මම වලට දැන් මේ ෆෙයාරිස් පැත්තට යන ෆෙයාර් ගෑප් එකේ බුලිෂ් පැත්ත වැඩ කරේ නැති ෆෙයාර් ගෑප් එකක් කියලා දුන්නා. හරි. දැන් ඔන්න බලමු අපි මේක. හරි. ඔන්න අතර පේනවා ලික්විඩි ගත්තා. ඊට පස්සේ ෆෙයාර් ගෑප් එකක් දැන් මෙන්න මේ වේව් එක හොයන්න ඕනේ දැන් අපි. මේ ලික්විඩි ගත්ත. කියන්නේ මෙන්න මේක අරගෙන දැන් මේ ආපු වේව් එක තියෙන මේ ඉම්පල්ස් එක ඔන්න ඔක තමයි අපි හොයන්න ඕනේ. එතකොට පේනවා මෙන්න මේ දැන් ඔක ලොකු ෆෙයාර් ගෑප් එකක් තියෙනවා. හරි තව දෙයක් කියන්න ඕනේ මේ වගේ ලොකුවට තියෙද්දි මේක 150ම ෆිල් කරන්න එයි කියලා ෂුවර් එකක් නැහැ. හරිද? 150ක්මයිද කියන්න බෑ. හැබැයි සමහර තැන්වල එනවා. 150ක්ම කඩාගෙන යන අවස්ථාවක් තියෙනවා. ඒ නිවුස් ආවොත් විතරයි. හරිද? එතකොට අපි බලමු දැන් මේක ෆෙයාර් ගෑප් එක මොකද්ද වෙන්නේ කියලා. හරි. ඔන්න මාකට් එක ඔන්න ටච් වෙනවා. හරිද? දැන් ඔන්න බලමු ආයෙ රිවර්ස් වෙනකම් පොඩ්ඩක් ඉන්න. හරි. දැක්කනම් ඔන්න රිවර්ස් වුණ දැන් අපි මෙතනින් සෙල් එක ගන්න යන්නේ. දැන් ඔන්න මේ තැන්වලදී ඔන්න අපි සෙල් එක ගන්න හදමු. අපි මේකෙදි මෙන්න මේකටම තියෙනවා අපේ SL එක. ටාගට් කරන්නේ මොකද්ද? අපේ මෙන්න මේ ළඟම තියෙන ඉතින් ස්විං ලෝ එකට. හරි. අපි එකට දෙක තමයි තියන්නේ. එකට දෙක කියන්නේ මෙන්න මේ හරි. දැන් දාන්න කමන්නේ මෙතනටම තියෙමුකෝ. දැන් අපි හොඳ ෆෙයාර් ගෑප් එකක් අරන් තියෙන්නේ. අයි බලමු ටාගට් එකට යන්න පුළුවන් වෙයි කියලා. අපිට තව ආයි කොට මාකට් එක අප් වෙන ගමන් තියෙන්නේ. මාකට් එක හැමතිස්සෙම ගමන් ගන්න එක විදිහකට නෙමෙයි මාකට් උඩ පල්ලෑ යනවා ඩවුන් වෙනවා අපි රවට්ටන. දැන් ඔයාලට මෙතනත් පේනවනේ මාකට් එකේ බා. මෙතන ආයි මේ බා. මෙතන ආයිත් මේ බා නැවත ලික්විඩිටි ගන්න තමයි මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතන මාකට් එකේ ලික්විඩිටි ගන්න තමයි මාකට් එක. ඒතර මේක හොඳ ෆෙයාර් වැලියු ගැප් එක. හරි දෙපාරක් ටච් කරලා දිනන්නේ මේ ඇවිල්ලා මේ. හරි දැන් බලමු අපි මාකට් එක ආයි දැන් ඊයේද කියලා. මම මේක එකට 3.3 ඔන්න අපි ටාගට් වලට ගිහලා තියෙනවා මාකට් එකේ. මේක සාර්ථක ලෙස ඔන්න ඩවුන් ට්‍රෙන්ඩ් එකත් අපි දැන් එන්ට්‍රියක් ගත්තා. හරිනේ. අපි තව තැනක් බලමු. දැන් අප් එකටත් අපි දැන් දෙක බලලා ඩවුන් එකේත් අපි බලමු. හරි වෙන නැවත බලන්න වෙන වර්ධින් එන්ට්‍රි ගත්ත තැන පල්ලෙය මොකද්ද දැන් මෙතන ෆෙයාර් වැලියු එකක් වලට වෙන දෙකක් තියෙනවා. දැන් දෙක. මෙතනක් තියෙනවා. මෙතනත් ෆෙයාර් වැලියු ගැප් එකක් තියෙනවා සහ මේ මෙතනත් දැන් හැදීගෙන එන ගමන්. හැබැයි මේ කැනල් එක තාම ක්ලෝස් වෙලා නැහැ. තාම රන් වෙන ගමන් තමයි තියෙන්නේ. අපි ඒක දැනට මාක් කරන්න නැතුව ඉන්නේ. හරිනේ. එතකොට දැන් මේකෙදි අන්න බලන්න අපි දැන් ෆෙයාර් වැලියු ගැප් මෙතන බලන්න ඔයාලට මේ පේනවනේ මේ ලික්විඩ් අරන් තියෙන්නේ. මේ කැනල් එක මේ මෙතන. සෝම් කරලා දෙන්නම්. අයින් මෙන්න මේකේ ලික්විඩිටි අරගන්න තියෙන මාකට් එකේ මේ. අපි මේ ඉන්නේ හොඳට බලන්න ඔයාලා 1 day time frame එක තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඒතර මේ පොයි time frame වල ලොකු ලික්විඩිටි පොයින්ට් එකක් තමයි ඔතන. හරිනේ. මේ වගේ තැන් මේ එක කැනල් එකකින් වික් එකකින් මේ පොයි time frame වල ගියාම ලොකු පරතරයක් තියෙනවා. අපේ ලික්විඩිටි දැන් හරි. ඔතන ලික්විඩිටි දෙනවනේ ෆෙයාර් වැලියු එකක් තියෙනවා. හැබැයි අනිවාර්යෙන් බලනවා ලික්විඩිටි තියනවාද කියලා ෆෙයාර් වැලියු එක ලකුණු කරන්න. දැන් අපි බලමු මාකට් එක ඊට ගිහලා කට් එක හරි ඔන්න මාකට් එක ඔන්න ටච් වෙනවා. ඒතර මෙතනත් වල මෙතනත් ෆෙයාර් වැලියු එකක් තිබිලා තියෙනවා. මේක ෆෙයාර් වැලියු ගැප් එක මෙන්න මෙතනට ෆෙයාර් වැලියු ගැප් එකක් තියෙනවා. එතන මම ලං කරලා පෙන්නන්න මෙන්න මේ වීක් එකයි මෙන්න මේ වීක් එක අතර ගැප් එක මිදී ෆෙයාර් වැලියු ගැප් එක අනිවාර්යෙන් අතර මෙන්න මේ වගේ මෙතන ලොකු මේ කැනල් එක මේ වගේ ස්ට්‍රෝං පොඩි කැනල් එකක් දෙන්න ඕනේ. හරිද? දැන් මේක වීක් එකක් ගැවුවා මෙන්න මේ අතර. හරිද? මෙතනින් ගහලා තිබ්බ වීක් එක. ඒතර ඒක ෆෙයාර් වැලියු ගැප් එකක් වෙන්නේ නැහැ. ගැප් එකක් නැහැ නේ. අනිවාර්යෙන් මේ වගේ ගැප් එකක් තියෙනවා. හරිනේ. ඒතර මේ පොඩි ගැප් එකක් නිසා මේක ඔන්න අහන්න නැතුව කෙලින්ම මෙන්න මේ අපේ
ලික්විඩ් ගත්ත මෙතින් ළඟම ලික්විඩ් ගත්ත ෆෙයවිලි ගැප් එකට අවිල්ලා තියෙන. ඒතර මේක දැනට අයින් කරගමු. ඒතර අපි පස්සේ මෙතන අපි එන්ට්‍රි ගන්න. හයිනේ. මම හැබැයි කියන වල 150 හරි කමන්නේ. දැන් මෙතන නම් 150 ඇවිල්ලා නැහැ. මොකද මේවා ලොකු මූ එකක් කියලා තියෙන්නේ. ලොකු කැනල් වලින් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි මෙතනින්ම තමයි එන්ට්‍රි ගන්න. හරිද? ඔයගොල්ලෝ ලෝ ටයිම් ෆ්‍රේම් වලට කියලා මාකට් ෂිට් එකක්, මාකට් ස්ට්‍රක්චර් එකක් දෙනකම් බලන් ඉන්න. චොච් එකක් දෙනකම් බලන් ඉඳලා ගන්න එන්ට්‍රි. හරිනේ මම මෙතනදී අපේ ෆෙයවිලි ගැප් එකට පොඩ්ඩක් උඩින් තමයි තියන්නේ. ඒතර ටාගට් කරන අපි මෙන්න මේ ලෝ එකට. නැත්තම් එකට දෙක. එකට දෙක නම් දැන් බම් ඇච් වෙලා තියෙනවා. එතන මම මෙතනටම තියා ගන්නවා. බලමු අපි යයිද කියලා. හරි. ඔන්න අපේ ටාගට් සම්පූර්ණ වෙලා තියෙනවා ලස්සනට. ඉතින් ඔන්න අපි මේ ගොඩක් අය ෆෙයාවිලි එක කතන්දරේ ගෙනල්ලා තිනවා වීඩියෝ එකේ. හැබැයි හරියටම ෆෙයාවිලි ගැප් එකක් අරගෙන. ඒ ෆෙයාවිලි ගැප් එකෙන් එන්ට්‍රි ගන්න විදිය ගොඩක් අය කියලා දීලා නැහැ. මොකද මේ ෆෙයාවිලි ගැප් එකක් තියෙන අනිවාර්යෙන් ලික්විඩිටි තැනක් තියෙන්නම ඕන. හරිනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට ගොඩාක් වටිනවා ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් දාගෙන යන්න ලයික් එකක් ගන්න මතක ගන්න. අනිවාර්යයෙන් අපි channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොකද අපි ඉස්සරහට කියන අලුත් වීඩියෝ වලින් ඔයාලට මඟ හැරෙන්න පුළුවන් එක දැම්මම අපි subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න සුබ දවසක්.